හරි 2017 බහුපස්ථිත ආශ්‍රිතව තියෙන ඒ ලෙවල් ගණනක් බලමු. qx සමානයි x ධනය ධන px වර්ගය ධන qx ධන 1යි ගනිමු. මෙහි p q තාත්වික සංඛ්‍යාවේ x ඍණ 1 වතාවක් x ධන 2 මගින් gx බෙදූ විට ශේෂය 3x ධන 2 වේ. x ඍණ 1 මගින් gx බෙදූ විට ශේෂය 5 බව සහ x ධන 2 මගින් gx බෙදූ විට ශේෂය ඍණ 4 බව වෙනවන්න. හරි gx කියලා කියන්නේ gx සමානයි x ඝනය ධන px වර්ගය ධන qx ධන 1. x ඍණ 1 වතාවක් x ධන 2 මගින් gx බෙදූ විට ශේෂය 3x ධන 2යි. ඒතර අපිට බෙදුම් ඇල්ගොරිතමේ මේකට ඇප්ලයි කරන්න පුළුවන්. gx සමාන වෙනවා x ඍණ 1 වතාවක් x ධන 2. මෙතනට මෙයාගේ ලබ්ධිය එන්න ඕන. ඒතර ලබ්ධිය අපි දන්නේ නැහැ. අපි ඒකට මොකක් හරි ශිතයක් උපකල්පනය කරමු hx කියලා. ධන ශේෂය වෙන්නේ 3x ධන 2යි. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙයාලා x ඍණ 1 මගින් gx බෙදූ විට ශේෂය 5ක් බව පෙන්වන්න කියලා. එතකොට අපි දන්නවා ශේෂ ක්‍රමයට අනුව. හරි. ශේෂ ක්‍රමයට අනුව x ඍණ 1න් gx බෙදූ විට ශේෂය සමාන වෙනවා g1ට. මේ තමයි ශේෂ ක්‍රමයේ තියරිය. එතකොට අපිට g1 හොයාගත්තා නම් එයා තමයි x ඍණ 1න් gx බෙදුවාම වෙන ශේෂය. g1 සමානයි මෙතනට අපි x වලට එක ආදේශ කරොත් මේ මුළු පදේම බිඳුවක් වෙලා යනවා. මේ සෙට් එකම බිඳුවක් කරලා hx දන්නේ නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් වෙන්නේ මෙතන 3 වතාවක් 1 ධන 2. මේ ඉස්සරහා පද දෙක බිඳුවක් වෙලා ගියා. ඒතර අපි මෙතන උත්තරය කරනවා 3 වරක් 1 3 ධන 2 5යි කියලා. එතකොට ඔන්න අපිට මේගොල්ලෝ බව වෙනන තියෙන උත්තරය ආවා x ඍණ 1 gx වලින් බෙදුණු ශේෂය g එකයි g කියලා කියන්නේ 5යි කියලා. ඊට පස්සේ අපිට ආයෙත් කියනවා x ඍණ 2ෙන් බෙදුවම ශේෂයත් ගන්න කියලා. x ධන 2ෙන් බෙදුවම ශේෂය x ධන 2ෙන් gx බෙදුවහම ශේෂ ක්‍රමයට අනුව ඒක සමාන වෙනවා g ඍණ 2ට. එතන x වල ඍණ 2 තමයි අපි එතකොට දාන්න ඕනේ. එතකොට g ඍණ 2 කියන්නේ මෙතනට අපි ඍණ 2 ආදේශ කළොත් මේ මුළු පදේම බිඳුවක් වෙලා යනවා. බිඳුව ධන 3 වතාවක් ඍණ 2 ධන 2. 3 වරක් ඍණ 2 ඍණ 6යි ඍණ 6 ධන 2 ඍණ 6 ධන 2යි ඍණ 4ක් කියලා එනවා. ඒතර බව වෙන තියෙන උත්තරේ ඍණ 4යි කියලා අපිට මේකදී ආවා. මෙතනදී ශේෂ ක්‍රමයේ තියරිය අපි ඩිරෙක්ට් ඇප්ලයි කරපු එකක් තමයි කරේ. x ඍණ 1න් gx බෙදුවම ශේෂය g 1යි කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. x ධන 2න් gx බෙදුවම ශේෂය g ඍණ 2යි කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. බෙදුම් ඇල්ගොරිතමේ ලියා ගන්න අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා p හා q වගයන් හොයන්න කියලා. දැන් ඔන්න අපි g1 කියන්නේ 5යි කියලා දන්නවා. g ඍණ 2යි කියන්නේ ඍණ 4යි කියලා දන්නවා. ඒතර අපිට පුළුවන් මෙන්න මෙතනට ඒක ආදේශ කරලා මෙතනින් සමීකරණ දෙකක් ගොඩනගා ගන්න p හා q හොයාගන්න. එතකොට අපිට ගන්න පුළුවන් g1 සමාන වෙනවා මෙතන x වලට අපි එක ආදේශ කරොත් 1 ඝනය ධන p වතාවක් 1 වර්ගය ධන q වතාවක් 1 ධන 1 සමාන වෙනවා. අපි දැන් g1 කියන්නේ 5යි කියලා හොයාගෙන තියෙනවා. බව පෙන්නලා තියෙනවා. 1 ඝනය 1යි p වරක් 1 p ධන q ධන 1 සමානයි 5යි. ඒතර අපිට තේරෙනවා p ධන q සමානයි 5 ධන 2 හැපැත්තට ගියාම 1 1 ධන 2 ධන 2 හැපැත්තට ගියාම ඍණ 2ක් වෙනවා. ඒතර අපිට p ධන q සමානයි 3යි කියලා. මේ තමයි අපේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් g ඍණ 2කටත් ඒ විදිහට ප්‍රකාශනයක් g ඍණ 2 සමාන වෙනවා ඍණ 2 ඝනය ධන p වතාවක් ඍණ 2 වර්ගය ධන q වතාවක් ඍණ 2 ධන 1 සමාන වෙනවා g ඍණ 2 කියලා කියන ඍණ 4ට. ඒතර අපිට මෙතන එනවා ඍණ 2 ඝනය කියලා කියන්නේ ඍණ 2 වරක් ඍණ 2 ධන 4යි ධන 2 වරක් ඍණ 2 ඍණ 8යි. ඍණ 8 ඍණ 2 වර්ගය ධන 4යි ධන 4යි p ඍණ 2 වරක් q ඍණ 2යි q ධන 1 සමානයි ඍණ 4යි. ඍණ 8යි ධන 1යි ඍණ 7ක් වෙනවා 4යි p ඍණ 2යි q ඍණ 7 හැමතැනට ගියාම ධන 7ක් වෙනවා ඍණ 4 ධන 7. ඊළඟට 4යි p ඍණ 2යි q සමානයි ධන 3යි කියන මේක අපේ දෙවෙනි සමීකරණය. දැන් අපිට මේකේ q අයින් කරගන්න පුළුවන් 1 2කින් වැඩි කරලා මේකට එකතු කරොත් සමගාමී සමීකරණ ධන 2 1 වැඩි කිරීම 2 ධන 2 2යි p ධන 2යි q ධන 4යි p ඍණ 2යි q සමානයි 3 වරක් 2 6 ධන 3.
2යි කියුවට වෙන 2යි කියුවට කැපිලා යනවා. එතකොට අපිට 6යි p සමානයි 9යි. දැන් p සමානයි 3 බෙදීම 2. ඊට පස්සේ අපිට අංක 1න් p කියන 3 බෙදීම 2යි ධන q සමානයි 3යි. q සමාන වෙනවා 3 ඍණ 3 බෙදීම 2කට. පොදු හරයක් ගත්තාම මෙතන දෙකේ පොදු හරය ගත්තාම 6ක් වෙනවා. 6න් 3ක් ගියම 3යි 3 බෙදීම 2යි. ඒතකොට q වලටත් අපිට එන්නේ 3 බෙදීම 2ම තමයි. දැන් එතකොට අපි දන්නවා gx කියලා කියන්නේ x ධනය ධන 3 බෙදීම 2යි x වර්ගය ධන 3 බෙදීම 2යි x ධන 1. මේවා අපේ gx. ඊට පස්සේ අපෙන් අහනවා මෙයාලා gx ඒ කියන්නේ x ධන 1 කියන්නේ gx වල සාධකයක් කියලා පෙන්නන්න කියලා. ඒතකොට අපි දන්නවා සාධක ප්‍රමේයයට අනුව කියන්නේ x ධන 1 කියන්නේ මෙයාගේ සාධකයක් නම් f g ඍණ 1 කියන්නේ x ධන 1 කියන්නේ සාධකයක් නම් g ඍණ 1 බිඳුවයි කියලා පෙන්න ගත්තා නම් මේක සාධකයක් කියලා අපිට කියන්න පුළුවන්. g ඍණ 1 බිඳුවක් වෙනවා. අපි යන්නේ g ඍණ 1 කොහොමද? දැන් අපි ඔක්කොම පද ටික දන්නවා. g ඍණ 1 සමාන වෙනවා ඍණ 1 ඝනය ධන 3 බෙදීම 2 වතාවක් ඍණ 1 වර්ගය ධන 3 බෙදීම 2 වතාවක් ඍණ 1 ධන 1. ඍණ 1 ඝනය ඍණ 1යි. ඍණ 1 වර්ගය ධන 1යි. ඒක ධන 3 බෙදීම 2යි. එතන ඍණ 3 බෙදීම 2ක් වෙනවා ධන 1යි. ධන 3 බෙදීම 2 ඍණ 3 බෙදීම 2 කැපිලා යනවා. ඒතර ඍණ 1 ඍණ 1ක් කැපිලා යනවා. ඒතර අපිට එනවා බිඳුවයි කියලා. ඔන්න g ඍණ 1 බිඳුවක් වුණා. එතකොට සාධක ප්‍රමේයට අනුව සාධක ප්‍රමේයෙන් අපිට කියන්න පුළුවන් x ධන 1 gx සාධකයක් වේ. මෙයා බිඳුවයි කියලා අපිට ආපු හින්දා අපිට කියන්න පුළුවන් සාධක ප්‍රමේයෙන් x ධන 1 කියන්නේ gx ක සාධකයක් කියලා.